සිල් මාතාවක් යසෝදරාවට නරක වචනෙන් බැනලා කියනවා මේ ලංකාවේ බුද්ධ වන්දනා විතරයි තිබ්බේ තෙරණි වන්දනා තිබ්බේ නෑ කියලා මේ තමනුත් සිවුරක් පොරවාගෙන. ඇයි අහනකොට මෝන රවුම් වැඩිලු ඇඟේ මස් වැඩිලු ඒ පිළිමි. යසෝදරාව කියන්නේ පංච කල්යාණයන්ගෙන් සුසැඳී ඒ කියන්නේ සෝභමාන උත්තමාවිය. ඒ කියන්නේ කාන්තාවකගේ මෙන්න මෙහෙම අඩුයි කියලා මෝනේ හෝ ශරීරයේ හෝ ඇඟක මස් අඩුයි කියලා කාටවත් ඇඟිල්ල දික් කරලා චෝදනා කරන්න බෑ. ඒ ශරීරේ පරිපූර්ණයි මාංශ කල්යාණයි. එහෙම තිබ්බ කෙනෙක් පැවිදි වුණේ. මේ මෑණිට කවුරු හරි කිව්වත් දන්න එයාට පංච කල්යාණ තියෙනවා කියලා. අපිට සම්මා සම්බුදු කෙනෙක් ඉක්මනින් බුදු කෙනෙක් ලැබෙන්න පෙරම් පුරන සංසාරේ තමන්ගේ ජීවිතේ පවා දාන වස්තුවට දීලා නෙත් දෙක වන් දරුවන් දෙදෙනා දන් දෙනකොට සාදු සාදු මගේ හිමිට බුදු බව ලැබේවා කියලා සාදුකාර දුන්නේ යසෝදරාවට ප්‍රතිමාවක් තියලා වඳින්න හොඳ නේ.